තර්ජනය කරනවා නෙමෙයි ආණ්ඩුව ඒක තේරුම් ගන්න. මේ තමන්ගේ පක්ෂයේ අභ්‍යන්තරයේ ඉන්න අර ඉතුරු වෙලා තියෙන 2.5ට ආමන්ත්‍රණය කරනවා මේ. ඒ අය අතර ජනප්‍රිය වෙන්න හදනවා. ඉතින් මේ මිනිසුන්ට මේ අවස්ථාව දෙන්න. පෙරුමගේ ගේ ගාවට ගියාම ගමේ කට්ටියක් කියලා ඇවිල්ලා ඒ පක්ෂයට හිතවත් අය හරි කවුරු හරි ඇවිල්ලා මේගොල්ලොන්ට ගොම ගැහුවාම නේද? ගැහුවාම මේගොල්ලෝ ඒක උඹලා හිතනවාද මේගොල්ලෝ ඒකට දුක් වෙනවා කියලා? නෑ. ඒගොල්ලෝ අද හරිම සන්තෝෂෙන් හවසට කකුල් උඩ තියාගෙන බියර් එකක් ගහලා නිවුස් බලනවා. අඩෝ හැම channel එකේම අද අපිව පෙන්නන්නේ. හරි. මේගොල්ලොන්ට මෙහෙම ඇවිල්ලා යන්න දෙන්න. හරි. මේගොල්ලොන්ට ආණ්ඩුවට හිතයිසි හරි ආණ්ඩුවේ මතවාදය හරි ඒක පරාජය කිරීම සඳහා සෙනග 50ක් එකතු කරගන්න බැරි මිනිස්සු. ඔය හැම ගයක් ගාවට මෙන්නේ 8,000 දෙනෙක්නේ. කො මහ වැඩක්ද? ඔයාලගේ ගමේ නිකන් හන්දියේ කඩේ මුදලාලට කියන්නකො සෙනග 10ක් අරන් හවස එන්න පොඩ්ඩක් ප්‍රජාශාලාවට කියලා. ඕන තරම් එනවා පක්ෂ තියෙන්න ඕනේ නෑ. මේක කියන්න ඕනක තමයි අර වචන කීපයකින් කියනවා නම් කබ්බෝ ෆෝම් කරන්න එපා.